ඔබේ ගුණ මෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ श्री वेदांता सेनाश्री अभिनवी विधानसभा इस शहर से कांचन परंपरा एक बैलंस सिद्ध करना है अपना बना पुरुष जिनका नाम अपना कुछ बुजुर्ग साधना करने एक कार्य नीति में नाम साधना प्राप्त करना සිංහබිඳ මොහදර පාප දැල්වූ දහම් පදීප හෙළිකන අප හෙළදීප තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ එකකින් යුතුවන්නේ සිල් සමාධි සත අට පෑ මව්පේම තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ ගිලෙම් ඔබේ ගුණ මෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිදේ 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 රජමහා විහාරාධිපති පළුදස්ස ශාස්ත්‍රාරක්ෂක පරමණ්ඩලයේ ප්‍රධාන අධිකාරී මුඛ්‍යනායක පූජනීය අපේ බෝධස්සේ විපස්සී නායක මහත්මයාණන් වහන්සේ පාදපත්‍ර නමස්කාර පූර්වක වාසර සමාපතනවා අවසරයි ඒ වගේම අපේ හබරම පොලිසිය ස්ථානාධිපතිතුමන් ඇතුළු ඒ නිලධාරී මහත්ම මහත්මීනි ගායක පින්වත්නි ශ්‍රී බෝධිරාජාරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන්ට යෙදුණු මේ උතුම් සෑරදුන් වහන්සේගේ කොට නිරාවරණය කිරීමේ උතුම් පින්කමට සමගාමීව සවස් කාලයේ අපි දඹුල්ල පාරිශ්‍රී සම්බෝධි ධර්ම නිකේතනයේ පරිශ්‍රයේ සිට විහාරස්ථානයේ දක්වා ආරණ්‍ය පරිශ්‍රයේ දක්වා අපි ඒ සත්කාරක ධාතුන් වහන්සේ රැගත් මල් පෙරහැර බොහොම ශ්‍රද්ධා ගෞරව සම්ප්‍රයුක්තව වැඩම කරලා ඒ සරණ ධාතුන් වහන්සේලා
ඒ විහාර මන්දිරයේ තැන්පත් කරලා තියෙනවා. ඊට දවසේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරන තෙක් ඒ සජායති දායක පින්තුන්ලාට දැක බලා ශ්‍රද්ධාසිත උපදවා ගැනීම සඳහා ඒ පෙරහැරින්ම වැඩම කරන් තේදුනා ඒ පංචකය ඉතරාදුන් වහන්සේ වෙනුවෙන් පලන්දලා ඒ අවස්ථාවේ අපි බුදු ගුණ සත්‍යයනා කරලා සදාහන් ගුණ සත්‍යයනා කරලා පින් කුසල් රැස් කර ගන්න තේදුනා. මේ රැස් කරගත්තා වූ තුන් පින් මේ ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ උතුම් පින් අනුමෝදන් වහන්සේලාට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසත් මේ පින් දෙවියන්ට අනුමෝදන් වනු ලබත්වා කියලා සාදු කියලා පින් දෙමු. සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ අපවත් වී වදාළ යම් තාක් ස්වාමීන් වහන්සේලා වෙද්ද ඒ වගේම මේ සියලු සංඝ පීඨුන් වහන්සේලාට ඒ වගේම සතර පෙරේ දායක කාරකාදී සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඒ සියලු දෙනාට මේ පින් කුසල අයිතිපත් වේවා. ඒ අත්න්ටත් මේ උතුම් පින් නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා අපි පින් ප්‍රාර්ථනා කරමු. දැන් අපි හවස 6ට ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසෝටා ප්‍රාන්තයේ ඒ මෙත්තා භාවනා මධ්‍යස්ථානයේ ඒ විහාරාධිපති ඒ ධර්මාචාර්ය රාජකීය පඬිත ඒ වැඩ සිටින අපේ අවසරයි මිෂන් කමලසිරි ගෞරවනීය ලොකු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් සිද්ධ කරන ධර්ම දේශනාව මේ පින්වත් පිරිසට ශ්‍රවණය කරන්ට අවස්ථාව සැලසෙනවා. දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමය කිමද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසෝටා ප්‍රාන්තයේ මෙත්තා භාවනා මධ්‍යස්ථානයේ ධර්මාචාර්ය රාජකීය පඬිත නම කියන්න අවසරයි අපේ මිශ්‍රක කමලසිරි ගෞරවනීය ලොකු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ පාද පද්ම නමස්කාර පූර්වකව අවසර සමාව පතනවා. එවැගේම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේව ඥානස්ථානයේ වෙනුවෙන් එවැගේම මේ පින්කම් මාලාව සංවිධානය කරන්නට යෙදුණු එවැගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා අපේ පුවත්පිටියේ බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි අපේ ජයන්තිපුර අනුරුද්ධ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේත් එවැගේම දඹුල්ලපාර ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතන ඒ විහාරාධිපති අතිපූජනීය අවසරයි නම කියන අපේ මහරඹාවගේ පාලිත ගෞරවනීය ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේ පිළිගනිමින් අපි ධර්ම දේශනාවට අවස්ථාව සලසා දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මෙතන ටිකක් කාලගුණේනොත් ආශිර්වාදයක් ලැබිලා තියෙනවනේ. දැන් මම මේ ස්ථානයට වඩින වෙලාවෙත් මේ පරිසරය ටිකක් රස්නේ. දැන් මේ පින්නතුන්ට සිසිලසක් ලැබිලා තියෙනවා. ඒ සිසිලසත් එක්ක මේ පසුබිමේ ඉඳගෙන තමයි දැන් මේ බණ අහන්නේ. ඒ නිසා අපිට වටපිටාව පරිසරය ආශිර්වාදයක් හැටියට සලකමින් ධර්ම ශ්‍රවණය කරන්න. එකයි වෙන්නේ. ඒක නිසා මේ පින්නතුන්ට මම මේ කරන ධර්ම දේශනාව මුලින් පොඩි කාරණා කීපයක් මතක් කරන්න වෙනවා. එක තමයි මේ ධර්ම දේශනාව කරන අතරදී මට හැකියාවක් නැහැ, එහෙම දක්ෂකමක් නැහැ මේ පින්නතුන් හිනස්වන්න. ඒ වගේම තමයි මම මේ ධර්ම දේශනාව අතරතුර මට දක්ෂතාවයක් හැකියාවක් නැහැ මේ පින්වතුන් අඩවන්න. ඒ වගේම තමයි මම නොකරන වැඩක් තමයි බණ කියන ගමන් බණින එක. ඒ නිසා මේ hina වෙන්න හරි අඬන්න හරි කවුරුත් බලාපොරොත්තු වෙන්න බනහන්න ආව නම් ඒක අද වෙන්නේ නැහැ. තේරුණාද? එහෙම නිසා එහි අපේක්ෂාවෙන් ආපුවට සමහර විට ධර්ම දේශනාව නීරස වෙන්න පුළුවන්. තේරුණාද? නමුත් මම මුලින්ම කිව්වනේ අපි උත්සාහ කරන්නේ අපේ මේ බෞද්ධ පිරිස බුද්ධිමත්තුන් කරන්නයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ කියලා. ප්‍රඥාවන්තයින් බුද්ධිමත්තුන් බවට පත් කරන්න කියලා. ඒ සඳහා අපිට ධර්ම රසය එනිසා ධර්ම රසය මතු කර ගනිමින් ධර්මයක් ශ්‍රවණය කරලා බුද්ධිමතුන් ප්‍රඥාවන්තයන් බවට පත් වීම තමයි අපේ අරමුණ අපේක්ෂාව. මම කැමති ඒම කරුණ හිතට ගන්නවා. සම්‍යක් දෘෂ්ටික වූ පිරිස මේ භූමියට ආශිර්වාද කරනවා. සම්‍යක් දෘෂ්ටික වූ මනුස්සයන් වගේම සම්‍යක් දෘෂ්ටික වූ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒකයි විශේෂය. දැන් ඒක මට පේන්නේ කොහොමද?
මම මේ ස්ථානයට වැඩම කළේ මිට අවුරුදු 3කට පෙර. ඒ අවුරුදු 3කට පෙර මම වැඩම කරනකොට මේ බෝධීන් වහන්සේ බෝධි ප්‍රාකාරයේ තිබුණේ වෙන විදිහකට. මේ චෛත්‍යයක සලකුණක්වත් තිබුණේ නැහැ. නමුත් මේ ගෙවුණු කාල පරිච්ඡේදය අවුරුදු 3ක් ඇතුළත තාම ඉක්මනින් තාම වේගයෙන් බෝධීන් වහන්සේ බෝධි ප්‍රාකාරයේ බෝධි මණ්ඩලයේ තාම ගරු ගාම්භීරව අලංකාරව ඉදි වෙලා තිබෙනවා. ඒ වගේම ගරු ගාම්භීර වූ ආකාරයකට චෛත්‍ය ස්තූපය ඉදි වෙලා තිබෙනවා. මම මේක බොහෝ විට මම දකිනවා අපේ පාරවල් වල යනකොට අපි දකිනවා අවුරුදු ගණන් ඉදි වෙමින් තියෙන ස්තූප ප්‍රතිමා බෝධි මහලක තියෙනවා. නමුත් මේ ස්ථානයේ බොහොම ඉක්මනින් ඉදි වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ සම්‍යක් දෘෂ්ටික භාවයේ ලැබිලා තියෙන ආශිර්වාද. ඒ නිසා මේ පින්නතුන් එම කරුණ ගැන හිතලා මෙනෙහි කරලා ඒ ගැන සතුටු වෙනවා. ඒක වැදගත්. අපි ධර්මයේ පිටවන්න ඕන, අපි ධර්මයේ ස්ථාවර වෙන්න ඕන. අපි ධර්ම වෙන්නේ ස්ථාපිත වෙන්න ඕන. අන්න එතකොට එහි ආශිර්වාදය පිට ලැබෙනවා. ඒ චෛත්‍ය සම්පූර්ණ කරලා එහි කොත නිරාවරණය කරන වෙලාවේ මේ ස්ථානෙට ඇවිල්ලා ධර්ම දේශනාවක් කරන්න කියලා ඉල්ලපුවාම ඒ ඉල්ලීම පැත්තක තියන්න බැරි එකක්. ඒ වගේම මම මේ බාරගත්තේ මට ලැබුණු භාග්‍යයක් හැටියට. ඒක ඓතිහාසික යුතුයකමක්, ඓතිහාසික වගකීමක් හැටියට. එනිසා මිහින්තලේ චෛත්‍ය මිහින්තලේ තිබුණු වටදාගේ නඩත්තු කරපු ජනතාව, ඒ පිරිස, ඒ අයගේ දරුමුණුපුරු පරම්පරාව වර්තමානිකයෝ විසින් තමන්ගේ ගමේ ඉදි කරපු මේ චෛත්‍ය රාජයන් වහන්සේ කොත නිරාකරණය කරන වෙලාවේ මේ ධර්ම දේශනාව කිරීම මට ලැබුණු භාග්‍යයක් හැටියට මම සැලකුවා. ඒක මගේ ගම නිසා. මම ඉපදුනේ පාමුල නිසා, හැදුනේ වැටුනේ ඊතර නිසා. එනිසා පින්නතුනේ අපිට මම නැවත අවධාරණය කරනවා අර මම මුලින් කියපු කාරණේ. අපට ඉතිහාසයේ වැදගත්. අපට ඉතිහාසය වැදගත්. අපිට ඉතිහාසයේ නිවැරදිව තිබීම වැදගත්. හිස් ප්‍රලාප මිත්‍යාවන් නෙමෙයි. ඓතිහාසිකව මොකද්ද උනේ කියන එක අපිට වැදගත්. දැන් තේරෙනවද? ඓතිහාසික උනේ මොකද්ද කියලා හරියට දැනගත්තට පස්සේ අපිට තියෙන වටිනාකම මොකක්ද කියන්නේ. ඒ නිසා පින්නතුනි මේ සියලු දෙනාම ඊ타ත්ම ප්‍රමෝදයට පත්වන්න, ප්‍රීතියට පත්වන්න, ප්‍රසාද සිත ඇති කරගන්න, පසන්න චිත්තේ උත්පාදේ කරගන්න. මොකක්ද අපි නිවනක් හිතට එන නිවනක් ඇති වෙන පරිසරයක්, වටපිටාවක්, මිනිසුන්ගේ සිතේ කෙලෙස් නිවන, මිනිසුන්ගේ සිත් නිවාලන පසුබිමක් පරිසරයක් අපි ගොඩනගලා තියෙනවා, නිර්මාණය කරලා තිබෙනවා. එය අපි සුරක්ෂිතත් කරනවා කියන එක. එයම තමයි මේ පින්නතුන්ට සාන්දෘෂ්ටික වශයෙන් ආශිර්වාදයක් වෙන්නේ. එසා මේ පින්නතුන් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන්න මේ සියලු කුසලයන්ගේ බලයෙන්, ශක්තියෙන් අපි සියලු දෙනාටම
සිතක් සාන්තියක් යහපතක් වේවා. අවසානයේ උතුම් වූ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්න ආරම්භ කරමු. හැමදෙනාම අනුමෝදන් වෙන්න සාදුකාරයක් පවත්වමු. හොඳයි අද මේ උතුම් පින්කම් මාලාවේ මේ විශේෂ ධර්ම දේශනාව සිදු කරන්ට යෙදුනේ ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසෝටා ප්‍රාන්තයේ මේ මෙත්තා භාවනා මධ්‍යස්ථානයේ අතිපූජනීය අපේ අවසරයි අපේ මිස්ටර් කමලසිරි නායක ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේ බොහොම ඉතාමත් වැදගත් වටිනා කියන ධර්ම දේශනාව බොහොම සිද්ධ කරා. අපේ මහාරම්භවේ පාලිත ස්වාමීන් වහන්සේ මීට සුළු මොහොතකට කලින් මට පුද්ගලිකවම ඇවිල්ලා සිහිපත් කළා. ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඒ කරුණු ගැන්වීම පිළිවෙල තාමත්ම ප්‍රශස්තයි. අහන් ඉන්න හරිම ආසයි කියලා. ඒ නිසා උන්වහන්සේගේ තියෙන ධර්ම දැනුම ධර්මඥානය තව තවත් දියුණු වෙලා මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම මේ බුද්ධ ශාසනය වෙනුවෙන් එහි නිවැරදි භාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් උන්වහන්සේ ගන්න ඒ ප්‍රයත්නයන් ඒ තුලිනුත් ඒ රැස්වෙන්නා වූ සියලු කුසල් ශක්තියින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැක ගන්නට මානෙත කළ පින් මන්ද බව වැටහි දෙහින් හිමි අනුරුව අභියස සිත බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් මාස සීතිලෝනා වඳින් හද පුද සුන්සදා එහි බැති මල් පොදා මාස සීතිලෝනා වඳින් ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් සුන්සදා එහි බැති මල් පුදා මා සෑසිතිලෝනා වදින් ශ්‍රී සම්බුද්ධ රාජා වදින්
වැඩ සිටින වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර සමාව ලැබේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, ඓතිහාසික හිරිවඩුල්ල ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනයේ සදැහැති දායකකාරකාදීන්ගේ ආධාර උපකාර ඇතිව මීට වසර දෙකකට පෙර ආතුව 2023 ජනවාරි 1 වෙනිදා මේ සෑරදුන් වහන්සේට මුල්ගල් තැබීම සිදු කළා. ඒ අනුව වසර දෙකකුත් මාස කීපයක් තුළ මේ දර්ශනීය සෑරදුන් වහන්සේ මේ ආරණ්‍ය පරිසරයේ හෙට දවසේදී සතර දිග්භාගයෙන් පැමිණෙන සදහැතියන්ගේ වන්දනාමානයට කොට නිරාවරණය කිරීම සඳහායි අපි මේ උතුම් පින්කම සංවිධානය කරන්ට යෙදුනේ. ඒ අනුව ඊට සමගාමීව අද දඹුල්ලපාර ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතන පරිසරයේ සිට ඒ සරත ධාතුන් වහන්සේලා රැගත් මල් පෙරහැර මේ ආරණ්‍ය පරිසරයට පැමිණිලා එවැගේම සෑරදුන් වහන්සේට කංචුකාදී පවන්දනා සිද්ධ කරලා එවැගේම රාත්‍රී මේ ධර්ම දේශනාව අපේ ඇමරිකාව එක්සත් ජනපදයේ මිනිසෝටා ප්‍රාන්තයේ මෙත්තා භාවනා මධ්‍යස්ථානාධිපති ධර්මාචාර්ය රාජකීය පඬිතුක අපේ මිශ්‍ර කමලශ්‍රී ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරලා දැන් බලාපොරොත්තු වෙන්නේ අද මේ රැය 5 වෙනිතුරු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම සත්‍යනාවන් සිද්ධ කරලා මේ පරිස්කේත වගේ මේ අභිනය නිදි කරන්ට යුතු සෑරදුන් වහන්සේගේ තම්පත් කරන්ට යෙදෙන ඒ සරෝප ජාතුන් වහන්සේලා අතුළු ඒ අනිකුත් ඒ පූජා ද්‍රව්‍යයන් තම්පත් කරන්න දේවෙනුවෙන් තමයි මේ දැන් මේ අවස්ථාවේ මහා සංඝරත්නය වැඩම කරන්ට යෙදුනේ. ඒ අනුව බොරලැස්කමුව රත්නාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී පඤ්ඤාසාර වංශාලංකාර විචිත්‍ර භානක ධම්මාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුවිජ්ජක නම කියන්න අවසරයි අපේ පූජ්‍ය ඕකේවල වජිරවංශ ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ වැඩම කරන්ට යෙදුණා. ඒ නායක මහින්පාණන් වහන්සේ අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ අපිට විශාල ගෞරවයක්. නායක හාමුදුරන් වහන්සේ පවතින අසනීප තත්ත්වයන් පවා නොසලකා බොරලැස්කමුව ප්‍රදේශයේ ඉඳන්ම අද මේ විහාරස්ථානට වැඩම කරන්ට යෙදුණ අපි කෙරෙහි කරුණාවෙන් ඉතින් නායක මහින්පාණන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නායක හාමුදුරන් වහන්සේ එවැගේම එම විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති අපේ කිරම විමල ජෝති පඬිත හාමුදුරන් වහන්සේ අපි පිළිගනු ලබනවා. එවැගේම බොරලැස්
බොරලැස්කම පරම ධම්ම නිවස පිරිවෙනේ විහාරාධිපති ශාස්ත්‍රපති පාඨශාලාචාර්ය පූජ්‍ය අවසරයි අපේ රතුඹ නන්දාරාම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඉතින් නායක හඳුරු අපේ අල්ලපු ගමේ බොරලැස්කමේ යහපත් ගමේ. ඉතින් නායක හඳුරුත් අපි කෙරෙහි අනුකම්පාවෙන් අද අපේ රත්නාරාම විහාරස්ථානයේ නායක හඳුරුත් සමග වැඩම කරන්නට යෙදුණා. ඉතින් අපිට විශාල ගෞරවයක් නායක හඳුරන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පිළිගනු ලබනවා. ඒ වගේම අපේ වනවාස සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී අඹගස්වැව නේදගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨාචාර්ය නම කියන්න අවසරයි අපේ බඩුල්ලවල ශීල රතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඒ නායක හඳුරන් වහන්සේ අපිට මේ පින්කම් වෙනුවෙන් බොහොම උදව් උපකාර වගේ මේ මඟ පෙන්වීම සිදු කළා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේවත් මේ අවස්ථාවේ බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම තැන්පිට රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති වගේම මේ තත්විහාර ගණයේ විහාරාධිපතිත්වය ඔබවන පනුගස්වැව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී දකුණු පළාතේ අධිකරණ සංඝනායක නම කියන්න අවසරයි අපේ බෝගස්වැවේ විපස්සී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඒ නායක හඳුරු සවස් කාලේ අප ආරණ්‍ය පරිශ්‍රයට වැඩම කරලා අපිට ආශිර්වාද ලබා දුන්නා. ඉතින් නායක හඳුරුත් මේ විහාරස්ථානයේ අභිවෘද්ධි දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන පළාතේ නායක හඳුරන් වහන්සේ නමක්. ඉතින් නායක හඳුරන්ට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පිළිගනු ලබනවා. එවැගේම ඊරිදීවල අභිනවාරාමාධිපති උතුරු මධ්‍යම පළාතේ අධිකරණ සංඝනායක කාගශ්‍රී නම කියන්න අවසරයි අපේ පූජ්‍ය දීවිල්ලේ අශ්වදි නායක ස්වාමීන් වහන්සේ වැඩම කරා. ඉතින් නායක හඳුරු තමයි පළාතේ කොට දුරට ඒ පිරිත් කටයුතු සිදු කරන්නේ. ඒ වගේම පිරිත් කටයුතු සිදු කරන්නේ. අද විශේෂත්වයක් තියෙනවා. ඒ අපේ බොරලැස්කමේ නායක මහින්පාණන් වහන්සේ විසින් තමයි ඒ කටයුතු සිදු කරන්නේ. ඉතින් නායක හඳුරු බොහොම දක්ෂ ඒ පිරිත් පිරීම සඳහා අධ්‍යක්ෂින් බහුල ගෞරවනීය නායක හඳුරු නම. අද දවසේ පිරිත් පිරීම කටයුතු අපේ රත්නාරාම විහාරස්ථානයේ නායක හඳුරු විසින් සිදු කරනවා. ඒ වගේම අවතන්න ආරණ්‍ය සේනාසනාධිපති අපේ මහානායක මහින්පාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් වන අපේ සහෝදර නම කියන්න අවසරයි අපේ කොටුවේ ගෙදර විමල දීර ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැල්ලවාය ප්‍රදේශයේ තරම් දුර බැහැරින් ගනුයි මේ පින්කම සඳහා වැඩම කරන්නට යෙදුනේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි පිළිගනු ලබනවා. ඒ වගේම උඩවලයාගම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී අපේ සහෝදර නම කියන්න අවසරයි අපේ සපුගොල්ලේ ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒ වගේම නාගලගම ශ්‍රී නදී විවේක සේනාසන වාසී අපේ සහෝදර අවසරයි අපේ මොරවක සුමන වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගනු ලබනවා. ඒ වගේම මහසෙන්ගම මහසෙන්මා විහාරයේ විහාරවාසී අපේ මේ පින්කම් කටයුතු වලදී නිරන්තරයෙන්ම කල්තියාම පැමිණිලා අපිට සහයෝගය දක්වන අපේ
ආර්ය මහසංඝම ආර්ය ශ්‍රමණ ආශ්‍රමතුන් වහන්සේ බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගනු ලබනවා. එවැගේම ගල්කිස්සේ අපේ නම කියන්න අවස්ථාව අපේ විමල ධර්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි නිරන්තරයෙන්ම බොහොම ලෙන්ගතිකමින් සහෝදරත්වයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක්. නායක මහින්පාණන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පිළිගනු ලබනවා. එවැගේම අපේ විහාරස්ථානයේ විහාරවාසී අපිට මේ විවිධ කාර්යයන්හිදී ශක්තියක් වෙමින් මේ කටයුතු සොයා බලමින් ඒ කෘත්‍යාධිකාරී කටයුතු සිදු කරන අපේ සුමේදානන්ද ආශ්‍රමතුන් වහන්සේ අතුළුව ඒ මහා සංඝ රත්නයේ බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ ආස්වාදයේ පිළිගනු ලබනවා. දින කීපයක් ඒ වතාවත් සිද්ධ කරලා ඒ මුල්ගල් තබන අවස්ථාවේදීම කොත් වහන්සේත් රැගෙනට යෙදුණා. ඒ වගේම මට හැමතිස්සෙම කියලා තිබ්බේ ආම්දුරනේ බය වෙන්න එපා. ඔබ වහන්සේට යම් අවස්ථාවක යම් මේ කටයුතු කරගෙන යන අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒ ඕනම වෙලාවක මට සිහිපත් කරන්න ඉදිරි කටයුතු මම බලා ගන්නම් කියලා. ඒ වගේම අපේ පිටිපස්සෙන් හැමතිස්සෙම ඉදිමින් මාවත් ධෛර්යමත් කරමින් සමහරක් අවස්ථාවන් වලදී අපි වැටෙන අවස්ථා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාව නැගිට්ටන්න සාමාන්‍යයෙන් කවුරුත් නැහැ. භික්ෂුන් වහන්සේලාව විවේචනය කරන්න තමයි අපේ 10ක පින්නතුන්ලත් සැදී පැහැදී ඉතින්නේ නේද? දැන් අද ඒක සාමාන්‍ය දෙයක් වෙලා භික්ෂුන් වහන්සේලා වෙනත් පිරිසක් නැත්නම් වෙනත් කණ්ඩායමක් විදිහට අර අපේ හාමුදුරුවෝ කියන හැඟීම අද සමාජයෙන් තරමක් ගෙලීමෙන් යන කාලවකවානුවක්. ඒවෙන් කාලයක් තුල අපේ හාමුදුරුවෝ කියන හැඟීමෙන් තේතුමා ඒ වගේම තවත් අපේ දායක කාර්කාදීන විශේෂයෙන්ම අපේ සතර පේරුවේ ගමේ බහුතරයක් දෙනා අපිත් එක්ක සෑම අවස්ථාවක මේ කටයුතු වලදී රැඳෙමින් මේ කටයුතු සඳහා සහයෝගය දක්වයි. ඉතින් මම හිතන්නේ මේ හැම දිනාටම අද දැක බලාගෙන සතුටු වෙන්න පුළුවන්. හෙට දිනේ Tamanට වැඳ පුදා ගන්න මේ ලස්සන සෑරදුන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් නම් ශීපත් කරන්න ගියොත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඊයේ රාත්‍රී කාලෙත් මේ පලංචි ආදී සකස් කරන්න අපේ තරුණ පිරිස් අපේ සරත් ශ්‍රී මහත්මයා ඇතුළු මේ තරුණ පිරිස් ඒක රාශි වෙලා අද පහන් වනතුරු මේ කටයුතු වල නියැලුණා. ඉතින් මේ සෑම ආකාරයකින්ම උදව් උපකාර කරපු සහයෝගය දක්වපු මේ සෑම සිරු දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම ඒ සියලු පුණ්‍ය ශක්තියින් හේතු උපනිශ්‍රේ වේවා කියන ආශිර්වාදයක් ප්‍රාර්ථනාවක් ඇතිව අපි මහා සංඝරත්නයට ආරාධනා කර සිටිනවා. ඒ පිරිතේ කටයුතු සිද්ධ කරලා දෙන ලෙස කවුරුත් සාදු කියන්නේ. වැඩමහාවතාව අපි ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ පදාන නායක මහින්පාණන් පදාන මහා සංඝරත්නයේ අවසරයි ඒ සංඝරත්නයේ අවසර මෙතෙන් පටන් පටන් ඊට උදේ පහන් වනතුරු අප අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට අපසම දෙනාට රටට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. ආරක්ෂක ධර්ම දේශනාව දේශනා කරන හැටිද ගෞරවයෙන් යුක්තව දෙපාර්තමේන්තුව ආරාධනා කර සිටිමි.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ สมาธิယာမိ အပိနာဒါနာဝေရမဏီสิกขาပဒံ สมาธิယာမိ ခာဝေစုမိစ္ဆာจาရာဝေရမဏီสิกขาပဒံ สมาธิယာမိ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาทฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රධාන මේ පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැඩමවා මේ මණ්ඩපේ පුරා වැඩවාසී කරන අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, මහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ප්‍රමුඛ පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි, හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය සේනාසනාධිපති අපේ කල්යාණ මිත්‍ර බොරලැස්කනුවේ සුමේධ හාමුදුරුවන් වහන්සේගේ අවසර, මේ උතුම් මහානීය පින්කමෙහි දායකත්වයේ දරූ සත්පුරුෂ දායක කාර්යකාරී පින්වතුනි, අද මේ මොහොත ඓතිහාසික හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය සේනාසනයේට ඉතාමත් වැදගත් ඓතිහාසික දවසක්. මේ පුණ්‍ය භූමිය තුළ තථාගත අමාමේනියන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ශේෂ වූ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ පහළ වූ මහරහතන් වහන්සේලාගේ ශ්‍රී ශරීරයෙන් ශේෂ වුණ මහරහත් ධාතුන් වහන්සේලා ඇතුළු ඒ පූජාර්ය වස්තුන් අභිනවයෙන් ඉදිවෙන්නට යෙදුන දර්ශනීය චෛත්‍යරාජානන් වහන්සේගේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට පෙර ආතුව ඒ උතුම් පුණ්‍ය දවස උදා වීමට හෝරා කීපයකට ප්‍රථම විසම දිනාතම ආශිර්වාද ශක්තිය ප්‍රාර්ථනා කරලා තුන්යම් රාත්‍රියේ මුල්ලේ ආරක්ෂක පිරිත් ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමටයි බලාපොරොත්තු සූදානම්.
වහන්සේ ප්‍රධාන කොටගත් උතුම් පරිත්‍යාග ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා ගමන් කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අවසරයි. සිරිවරුන් ආරණ්‍ය සේනාසනාධිපති ගරු කටයුතු අපේ ශාස්ත්‍රීය සහෝදර බොරත් ගම්‍ය අපේ සුමේද රාම්ග්‍රාම වහන්සේගේ අවසරයි. අද දවසේදී මේ විහාරස්ථානයේ ඉතාමත් දර්ශනීය ආකාරයට ඉදිකරන් තිබුණා වූ මේ චෛත්‍යාදාන වහන්සේගේ ඒ කොට්ටන්දු වීම වගේම දාත් සම්පත් කිරීමේ උත්සවයේ වෙනුවෙන් ආදාය උපකාර කරන් තිබුණා වූ සහයෝගය දක්වන තිබුණා වූ මේ හැම දිනම එකතු වෙලා ඉතාමත් වැදගත් වූ පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා වැඩි මනසාසනා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ අන්දාසේදී මේ විහාරස්ථාන දෙකලා කියලා කටයුතු සිදු කරන් තිබුණා වූ බල ප්‍රදේශවලින් තමයි තිබුණා වූ පින්කම් වගේම මේ ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ ඒ නිර්වාණ පිරිස මේ විහාරස්ථානයේ සතර පෙරේ දායක පින්තුන් හැමදෙනාම එකතු වෙලා තමන් හැමදෙනාටම මෙලොවින් ඇතිවලා තිබෙන දුක් වේද බය කියන්නේ දෙන්නා වූ ත්‍රිවිධ බල දුරු කර ගැනීම සඳහා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් පරිත්‍යාග ධර්ම දේශනාව දේශනා කර ගන්නයි බලාපොරොත්තු වන්නේ. හැමදෙනාම කියමු විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය පරිත්තං භූත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ බල විනාශාය පරිත්තං භූත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාශාය පරිත්තං භූත මංගලං.
ශ්‍රී
ලෝපියානන් වදින් සෑමදා මා සෑසීතිලෝනා වදිම් අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිරි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිරි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා සියලු කෙලෙස් මැඩ බුදු වූවා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරනෙත් නිවී ගියා කරුණා බරනෙත් නිවී ගියා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා
අරහතු සම්මා සම්බුද්දස්ස අරහතු සම්මා සම්බුද්දස්ස පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර යාරෝ වෙසක් පොහෝ දින දිනු සේකරලොව වෙසක් පොහෝ දින දිනු සේකරලොව බුද්ධ දිවාකර යාලෝ පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනු සේකරලොව බුද්ධ දිවාකර යාලෝ සැනසෙමු පුදදී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු බුදු ගුණ මෝදේ පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනු සේකරලොව බුද්ධ දිවාකර යාලෝ සනසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සනසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංගාමර ගුරු ලෝක සිවංකර බුද්ධ දිවාකර යානෝ සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ මාර පරාජය කලමු නිදුන්ගේ මාර පරාජය කලමු නිදුන්ගේ කරුණාසීතල මෙත්ධාරා ගලා බසී තුන්නෝ තලයේ දුක්ඛිමන් නිවා අමසෙත සාදා බුදුරැස් කැටිවි නැගී ආලෝකේ පිටයයි දුකඳුරු මුළු තුන් ලෝකේ බුදුරැස් කැටිවි නැගී ආලෝකේ පිටයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනු සේකරලොව බුද්ධ දිවාකර යාලෝ
හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමය කිමද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැක ගන්නට මා නෙත කළ පින් මන්ද බව වැටහි එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩලීමේ බුදුන් දකින්නේ දෙව්රම් පෙරේරේ හිමි වැඩ කාමේසු විනේයගේ ධම්මයි ජාතු කප්පසෙයං පුනරේති තේන රාජ්‍යවජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු වේදේන රාජ්‍යවජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු වේදේන රාජ්‍යවජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු යේ සංඝ චින්නාති සරණ සරණා ඉද ලෝකං පරේවා උම්මා උම්මය දේවා ගුණගාන ආයන්තු දේවා වරගණ ගමයි නිරුරායේ වසන්තෝ සන්තෝ සන්තෝසයේතු මුනිවර වචනං සෝතු මග්ගං සමග්ගං සබ්බේසු චක්කවාලේසු යක්ඛා දේවා ब्रह्मणो यं नम्मे कथं पूजं सप्त सम्पत्ति साधकं सप्तेतं नमोदित्वा समग्रा शासने रता पमादरहिता हन्तु आरक्ता सुविशेषतो साधनस्य लोकस्य बुद्धि भवतु सर्वदा शासनं पिच लोकं च देवा रक्षन्तु सर्वदा सप्तिं हन्तु सुखी सप्ते परिवारे अक्षलो अणिगा सुमना हन्तु वा सप्ते जाति वीराजतो वा चोरतो वा मनुष्यतो वा किरो वा उदकतो वा विशाचतो वा कालुकतो वा कण्डकतो वा नक्षत्रतो वा दयलोकतो वा असत्तमतो वा संदिष्टितो वा सत्पुरुषतो वा नन्दराक्षिरस्मिक घोरकुक्कुरा विविन्दिक मणिसम्पदीवि अञ्जकराज्य सूतरमैत्रयक्षरक्षसादी नाना भयतो वा नाना रोगतो वा नाना मद्दरतो आरक्तं दन्नन्तो वनिदानतो मट्टाय तथागतस्य धनवारनियो दश
නෙත සිත තුටු කල බුදුරුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ පනනල සසරේ දුවන පනින සිත නිසල කළේ දහමින් පුටු කළ දියට තලේ පුදු නෙත පහද මුහද මඩලේ හෝ වේදනාවිති මිනිසුන් සොය සොය ඔබ දෙසු ධම්මග නොවේ නිමා නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේක වෙත් සිත වපුරා සසර දිනා ලෝකයේ අඳ සතහට සුවය තිලවට තිලකව නෙත පෑදූ වඳිමු වඳිමු සම්බුදු සාදු තිලවට තිලකව නෙත පෑදූ වඳිමු වඳිමු සම්බුදු සාදු නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ ගිලෙන් ඔබේ ගුණමෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිලේ තිලෝ වග බුදු සමිලේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිදේ ඓතිහාසික හිරිවඩුන්න
ශ්‍රී බෝධිරාජාරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන්ත යෙදුණු ඉෂාරදුන් වහන්සේගේ කොට නිරාවරණය සිදු කරලා සතර දික් භාගයෙන් පැමිණෙන සදැහැති බෞද්ධ පින්වතුන්ලාට ඒ සර්වඥ ධාතුන් වහන්සේලා නිදහිත ඒ සෑරදුන් වහන්සේ දැක බලාගෙන තාන්සිට ඇති කිරීම සඳහා එවැගේම අනාගතයේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා කියන ඒ උතුම් අරමුණින් යුක්තව ඒ ඉදිකරන්ත යෙදුණු සෑරදුන් වහන්සේගේ කොට නිරාවරණය අද දිනේ අප වනවාසී පාර්ශ්වයේ මහා නායක අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ සුපින්වත් සුරපින් සිද්ධ කරන්ට යෙදුණා. ඊට සමගාමීව ඊයේ සවස් කාලයේ පළුගාවංගුව අපේ දඹුල්ලපාර ශ්‍රී සම්බෝධි ධර්මනිකේතනයේ පරිශ්‍රයේ සිට ඒ සරණ ධාතුන් වහන්සේලා රැගත් පෙරහැර මේ ආරණ්‍ය පරිශ්‍රයට පැමිණිලා එවැගේම සවස් 6ට ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසෝටා ප්‍රාන්තයේ මෙත්තා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පඬිතු අවසරයි අපේ නිශ්චිත කමලශ්‍රී ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ විසින් තාමත් අර්ථාන්විත ධර්ම දේශනාවන් සිදු කරලා ඒ ගී බෞතුන්ගේ ශ්‍රද්ධා සිත් වඩා උද්දීපනය කරන්ට යෙදුණා. ඉන්නතුරු සර රාත්‍රික පරිත්‍රාණ සූත්‍ර සජ්ජායනාවන් සිදු කරලා අද අලුයම් කාලයේ යෙදුණු සුබ මොහොතින් ඒ චූඩාමාණික්‍ය පෙළඳවීමත් ඉන්නතුරු සරණ ධාතුන් වහන්සේලාත් එවැගේම මහරහත් ධාතුන් වහන්සේලාත් තැන්පත් කරන්ට යෙදුණා. දැන් මේ අවස්ථාවේ අපි සම්පූර්ණයෙන්ම මේ සෑරදුන් වහන්සේ දැක බලාගෙන ඒ වන්දනාමාන කරන්න සුදුසු පරිද්දෙන් ඒ කොට නිරාවරණයේ කටයුතු සිදු කරා. හැම දිනම උතුම් ශාසනික මෙහෙවරකට තමයි දායකුනේ ඒ පිළිබඳව හිතලා සිතේ සතුට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉරවඩුන්න ආරණ්‍ය පරිශ්‍රයේ මෙතරම්ම ඉක්මනට ඉදිකරන්න අපේ හිතේ නොතිබුණත් අපිට මතකයි ඒ කාලවකවානුව තුල මගේ හිතේ ඇති වුණේ කොහොම හරි ඉක්මනට විද්‍යාරත්නයට මූලික අවශ්‍යතාවයක් වශයෙන් පවතින ධර්මශාලාවක් ඉදිකරන්න ඕන කියන අදහස. ඒ අදහසේ ඉන්නකොට ඒ වෙනුවෙන් කටයුතු සම්පාදනය කරන්න සූදානම් වෙනකොට තමයි අපේ ගමේ අපේ ඒ ප්‍රේමාවතී අම්මා දවසක් නායක හඳුන්නේ මේ භූමිය අතුරුගා දවසක් ප්‍රමදාන අවස්ථාවකදී අපිට කිව්වා
අනේ හාමුදුරනේ අපි අපේ ඇස් පිය වෙන්න කලින් අපේ ආරණ්‍ය සේනාසනයේට සෑරදුන් වහන්සේ නමක් චෛත්‍යයක් තිබෙනවා නම් ඒක දකින්න අපි හරි ආසයි කියලා. ප්‍රේතය අපිට තේරෙනවා මේ දායක පින්නතුන්ලාගේ මොනතරම් ශ්‍රද්ධාවක් හැඟීමක් මේ සම්බුද්ධ ශාසනයේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය පදනම් කරගෙන ඒ සිත්සතන් වල ඇති වෙනවද කියන කාරණාව. අන්නේ කරපු ප්‍රකාශයත් එක්ක අපේ හදවතත් සංවේදී වුණා. මම තීරණය කරා නෑ ධර්මශාලාව නෙමෙයි එන අපි මුලින්ම මේ සෑරදුන් වහන්සේ ඉදි කරනවා කියන අදහස. ඒ අනුව ඒ අදහසේ ඉන්නකොට අපේ කණුගෝවිල සමාධිචිත්ත විවේකාශ්‍රමාධිපති අපේ පූජ්‍යපාද ඉශාමපාලි වනවාස සංඝ සභාවේ කාර්ක සංඝ සභික පූජ්‍ය මහරගම පදුම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ දායක පිරිසක් වන ඒ කණුගෝවිල මාපලගම මහත්මයා සුමනසිරි මාපලගම මහත්මයා එවැගේම සුනිල් පෙරේරා මහත්මයා මම ඒ සමාධි චිත්ත විවේකාශ්‍රමයට ගියපු අවස්ථාවේ මට සිහිපත් කළා ආම්දුරනේ අපේ අදහසක් තියෙනවා කොහේ හරි චෛත්‍යයක් හදන්න අපි පිරිසක් එකතු වෙලා. ඒ නිසා ඔබ වහන්සේ අපිට මේ අවස්ථාව දෙන්න කියලා. ඒ ඉල්ලීමත් එක්ක අපිට තවත් ඒ පිළිබඳව හැඟීමක් ඇති වුණා. ඉන් අනතුරුව අපි ඒකට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ ගෞරවනීය අපේ මහරගම පදුම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ තුමන්ලා පමණක් නෙමෙයි දායක කාරකාදීන් බොහෝ දෙනෙක් ඉන් අනතුරුවත් ඒක රාශී වෙලා මූලිකමය දායකත්වයන් ලබා දීලා මේක ආරම්භ කරන්න මුල පුරන අවස්ථාවේදී අපේ අරවින්ද අබේකෝන් මහත්මයා එතුමා පිළියන්දල ප්‍රදේශයේ දැන් පදිංචි වෙ හිටියත් එතුමාගේ මුල්ගම බදුල්ල ප්‍රදේශයේ එතුමා මේ පළාතට එනවා සංචාරක ක්ෂේත්‍රයේ විවිධ කාර්යයන් සඳහා. ඉතින් ඒ අවස්ථාවකදී අපේ චමින්ද සෙන්රත් මහත්මයා අපේ දායක සභාවේ සභාපතිතුමා හරහා අපිට සම්බන්ධ වෙලා එතුමා කැමැත්ත ප්‍රකාශ කරා මමත් මේ සඳහා මේ චෛත්‍ය ඉදිකරන මේ සෑරදුන් වහන්සේ වෙනුවෙන් කොත් වහන්සේ නමක් පූජා කරන්න ඕනේ කියලා. ඉන්දියාවේ ආරණ්‍ය සේනාසනාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ වනවාස පාර්ශ්වයේ අති ගෞරවනීය පස්කොඩ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදාවත් ගුණවත් වාසනාවන්ත පින්වත්නි මෙම හිරිවඩුන්න ආරණ්‍ය සේනාසන ස්ථානයේ ඊටම සුවිශේෂී පින්කමකට මේ සිළු දෙනාම අපි සම්බන්ධ වෙන්නේ මෙම ආරණ්‍ය සේනාසනයේ තිබිච්ච විශාල අඩුපාඩුවක් චෛත්‍ය රාජන් වහන්සේ නමක් නොතිබීම. ඒ විශාල අඩුපාඩුව සම්පූර්ණ කරමින් ඒ චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනගලා අද දවසේ කොත් වහන්සේ නිරාවරණය කරලා දෙවි මිනිසුන්ට වැඳ පුදා ගන්න අවස්ථාව සලසපු දවසක් ඇටියට මේ අවස්ථාව සඳහන් කරන්නට පිළිවන්කම තිබෙනවා. මේ වෙලාවේ ඊටම කෙටියෙන් අනුශාසනාවක් වනවාස සංඝ සභාව වෙනුවෙන් මා සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. වනවාස සංඝ සභාවේ අති ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න මේ ආසන්න මෙලේරගල
ආරණ්‍ය සේනාසනේ මහානායක ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 98ක් වැඩි දැන් ගත වේගෙන යන්නේ. තාම වයෝවෘද්ධ භාවයෙන් උන්වහන්සේ වැඩ සිටින්නේ. ඒ අවුරුදු 98ක් වයස තිබුණත් උන්වහන්සේ මේ අවස්ථාවට වැඩම කරලා පොඩි කෙටි අනුශාසනාවක් සිදු කරලා ආශිර්වාද කරලා තමන් වහන්සේගේ සන්තෝෂයේ සහ ආශිර්වාදයේ මේ වෙලාවේ යොමු කළා. අසනීප තත්ත්ව නිසා උන්වහන්සේ නැවත දෙරගල ආරණ්‍ය සේනාසනයට වැඩි යුතුව තිබෙනවා. ඒ කාරණේ දැන් සිද්ධ වෙනවා. මහානායක ස්වාමීන් වහන්සේගේ වැඩම වීම මේ වෙලාවට එච්චර වයසක් ගත කරන වෙලාවේ වුණත් අපේ බොරලැස්ගමේ සුමේද ස්වාමීන් වහන්සේ කරන මේ උදාර ශාසන කර්තව්‍යයට විශාල ශක්තියක් සහ විශාල ආශිර්වාදයක් සිද්ධ වෙනවට කිසිම ශක්තියක් නැහැ. ඒ නිසා උන්වහන්සේට දිගාශිරි සම්පත්තිය අපේ මහානායක ස්වාමීන් වහන්සේට සැලසේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. දේශීය ගෞරවතර මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි. මම දීර්ඝ අනුශාසනාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩ්ඩක් මේ සේනාසන ඉතිහාසය පිළිබඳ වචන කිහිපයක් ප්‍රකාශ කරලා මගේ හිතේ තියෙන අදහසක් ප්‍රකාශ කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි තමයි මේ සේනාසන 1970 අවසාන දශකයේ 80 මුල් දශකයේ තමයි මේ සේනාසනේ අපේ ඉඩේදුර නායකයන්ට බාර දුන්නේ. පරණාය දන්නවා මේ දායක ඔක්කොම දානේ දඹුල්ලේ රජමහා විහාරය ඇරුණාම මේ පාර දිගට ඉඩේදුර සේනාසනේ මාගල්ල රජමහා විහාරය අපේ හබරන් ටැම්පිට මහා විහාරය වෙන එක පන්සලක්වත් තිබුණේ නැහැ. එතකොට මේ දායකව ගොඩාක් දෙනෙක් සිල් ගන්න ගිය අපේ උප්පම්ම උපාසිකාව දන්න ඇති. අපේ හිටපු ප්‍රාය සභාවතුමාගේ අම්මා ඇතුළු අපේ ප්‍රථම මහත්තයා ආදී පිරිස පරණ අය සිල් ගන්න ගිහින් දේරගලට. ඒ දේරගලට ගිහිල්ලා යනකොට ඒ ඇත්තෝ මෙතන බෝධි පූජා ආරම්භ කරගෙන හිටියා. ද්‍රවිඩ ආකෘතියට මෙතන පොඩි ආවාහන එකක් තිබුණා මල් පැනක්. ඊට පස්සේ අපේ අතිගරු නායක ස්වාමීන් වහන්සේගේ පන්නම්බඩිය උපහාරවන්ගේ ප්‍රමුඛ දායකාවක් උප්පම්ම උපාසිකාව කියන්නේ. ඒකට ඒ අයගේ ආරාධනාවෙන් මෙහෙට හාමුදුරු කෙනෙක් ඉස්සරෝම ගෙනත් ඇරෙවුවා. මීදුවරන්නේ මහාන වෙච්ච අපේ නායකයන්ගේ ගෝලේ විමල සාරගිය. ඒ හාමුදුරු වැඩි කාලයක් හිටියේ නැහැ. ඊට පස්සේ හාමුදුරු ටිකක් කල්ලින්දලා ගියා. ඊට පස්සේ අපේ අකුරුගොඩ අමුවංශ ලොකු හාමුදුරු ආවා. ඒ හාමුදුරු තමයි විහාරයේ නූගල් තිබ්බේ. ඒ හාමුදුරු ගියා. ඊට පස්සේ චන්ද්‍රවංශ හාමුදුරු ආවා. චන්ද්‍රවංශ හාමුදුරු ගොඩක් වැඩ කළා නේ. ඉතින් ඒ හාමුදුරන් කාලේම ලොකු අරුමුදයක් ඇති වුණා. ස්ථානික ප්‍රශ්න ඇති වුණා. බුදුහාමුදුරු මෙහි බුදු වුණා කියලා කතාවක් කියන්න පටන් ගත්තා. මම ඒක තමයි වැඩිපුරම කියන්න කැමති මෙතන. දැනගන්න. මොකද මේක ඉතිහාසය මම දන්න නිසා. ටිකිරි වණ්ඩ උපාසක මහත්තයාත් ඉන්නවා නම් ඇති. යාට මම කියන්නේ සොත්තිය බමුණා කියලා. හේතුවක් මම කියනවා. ඉතින් මේ ඒ විදිහට අපේ රාජධානී කර්මාව ලැබිලා තමයි මේ සේනාසනය ඇති වුනේ. එදා ඉඳන් ඉඳේගල සේනාසනයේ මූලිකත්වයෙන් මේ සේනාසනය වැඩ කටයුතු කරනවා. ඒ ආර්ගුදේ වෙලාවේදී මම හිතන්නේ නියෝජ්‍ය ලේකාධිකාරීද කොහෙද අපේ නායකහාරෝ අනුනායකහාරෝ මට අපේ නායකහාරෝ ලේකාධිකාරීහාරෝ මම නිකන් කාර්ය සභාවේ දිශානුශාසක. ඊට පස්සේ මට බාර දුන්නා මහානායකහාරෝ මේක බලන්න කියලා. මම ඉතින් මට පුළුවන් හැටියට බලනවා. හේරත් මහත්තයා ඉන්නවා. එතකොට මේක මේ අර්බුදයේ ඇතුලේ ඉස්සරෝම මෙතන මේ සුදු බෝධියෙන් සුදු පාට බෝධියක් ආවා. ඒ වෙලාවේදී මේක හොඳට ඔය බුද්ධ ගයාව කියලා හිතාගෙන ඉන්නවනේ ඒගොල්ලෝ අහගන්න මම කතාව. ඊට පස්සේ මේක සම්බන්ධව කිව්වා මේක අවුරුද්දකට දෙකකට සැරයක් එනවා මෙහෙම කියලා. ඔන්න එතකොට කට්ටිය බෝධි පූජා කියන්න පටන් ගත්තා. ඒ ටික කාලයක් යනකොට ඔය කියන මේ සපුතන්තර කියන බුද්ධලයා එඳේරගෙන මහාන වෙන්න ඇවිල්ලා එහෙම මහාන වෙන්න නායකව මහාන කළේ නැහැ. එයාගේ මිත්‍යා දෘෂ්ටි නිසා එයා ගියා යන්න. එයා නැවත ඇවිල්ලා ඔන්න පටන් ගත්තා මෙතන බුදුහාමුදුරු බුදුනා කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපි පුරා මේ පෙරාදෙනියේ උද්භිද විද්‍යාවට කියලා මොකද්ද මේක කියලා බලන්න ගියාම ඒගොල්ලෝ මේකේ පත්‍ර අරන් ගිහලා පරීක්ෂාවක් කරලා කිව්වා මේක ඥාන විමුක්තිය. ටික කාලෙකින් ඕක නැති වෙනවා හාමුදුරනේ කිව්වා. ඉතින් හරිනේ. ඒ කාලෙකින් ඒක නැති වුණා. සුදු බෝධිය ඉවරයි. ඊට පස්සේ
මෙතන මේගොල්ලෝ කියන්න පටන් ගත්තා මෙන්න තමයි බුදුහාමුදුරු බුදු. ඒකට ඒගොල්ලෝ සාක්ෂි කියලා. අතන අර මේ කුසතන පඳුර කියනවා මම කුසතන පඳුර ඉතිහාසයක් කියන්නම්. ආහා නොවෙන්නේ කට්ටිය. ඔව්. එතකොට මේ ඔය තමයි සෝත්‍ය වමන. ඔක ගෙනා ඔය අර ටිකිරි බණ්ඩ තලාගොඩ කවුරු හරි කවුද? දිසා මාමයි මාතලේ මාමයි මමයි. ඒ කට්ටිය තමයි මේක හැදුවේ. ඊට පස්සේ මෙතන හොඳට මේක සාගත මේකෙන් පඳුරක් අරන් ගිහලා ඒ අලුතම අපි වැයවලක් හදුවා මේකට වඩා හොඳ ලොකුට ඒ වැයවල ඒක කියනවා. එතකොට මෙන්න මේක තමයි මේ කියන්නේ කවුද මෙතන මේ සොත්තිය බවන දීපු කුසතාන කියලා කියන්නේ. ඊට පස්සේ 1956 වැව කඩාගෙන ගියපු ඇල තමයි ඔය තියෙන 56 ගහම වතුරට කඩාගෙන ගියපු ඇල තමයි මේ නේරංජනා නදී කියලා කියන්නේ. පණම් බණ්ඩාර යකාට කිරිබත් දාපු ගල තමයි කිරිබත් ගල මේ සුජාතා දේවිය කිරිපිඩු වල දුන්නානේ කියලා කියන්නේ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටියක්. හොඳට අහගන්න මේ ඉතිහාසයේ මෙතන එහෙමයි. මෙතන ඇත්ත වශයෙන්ම ඓතිහාසික තැන. ක්‍රිස්තු පූර්ව 1-2 සත වර්ෂවල පුරාවිද්‍යා නටබුන් මෙහි තියෙනවා. අනුරාධපුරේ පොළොන්නරුව ඒ යුගවල මෙතන ස්ථානයක් තිබිලා තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ වරින් වර එක ඒවා කියනවා. දැන් කියනවා මම මේක කලින් මම දැක්කා කියලා කියනවා. පොළොන්නරුවේ තියෙනවා කාම්බෝජ චෛත්‍යය. ඒක එතන තමයි බුදුහාමුදුරුවෝ ආදාහනය කළේ. මොකද ලංකාවේ තියෙන කිසිම පැරණි චෛත්‍යයක වඩා ඒක කාම්බෝජ න්‍යායයට කියන්නේ. ඒක නිකන් ආදාහනකාරයක් වගේ. ඒක නිසා ඒකට කිව්වා නේද? දැන් කියන ඒක නෙවෙලු සීගිරිය. සීගිරියේ පස් වර්ගයක් හම්බුනාම පිච්චිලා ඒක නිසා. ඒ වගේ හරියම මිත්‍යා දෘෂ්ටියක්. මේක ඉතාම භයානක දෙයක්. මේක පිළිබඳව අභ්‍යන්තර දෙයක් තියෙනවා. ඒක මහ ජනතාවට තේරෙන්නේ. ඒක තමයි ලංකාවේ ඒකීය බෞද්ධ ජනතාව දෙකට කිරීම. දැන් උතුරු අපේ දකුණු දෙක බේර කරලා තියෙනවා. රටවල් දෙකක් කියලා. දැන් මේ නැහැටි ඒක තමයි. ඒක විශේෂ වශයෙන් ප්‍රධාන රාජ්‍යනෝන සංවිධාන වාර්ෂික මුදල් ලැබෙනවා. ඒකෙන් මේක ව්‍යාප්ත වෙනවා. ඒක නිසා බෞද්ධ ජනතාව තේරුම් කරගන්න ඕනේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. කිසිම පුරා විද්‍යාත්මක පදනමක් නැහැ. මිත්‍යා දෘෂ්ටියක් තමයි මේ යන්නේ. ඒක හරියට කොයි වගේ දන්නවද? හාවා නිදාගෙන හිටලු ගහක් මුල අහස දිහා බලන නැගලා බලනවා මේ අහස කඩා වැටුණොත් කියලා හිතුවලු. ඊට පස්සේ අහස කල් ගෙඩියක් වටනවා පොළොන්නත්තට. ඊට පස්සේ මොකද කරන්නේ? හාවා දිව්වලු අහස කඩාගෙන වැටෙනවා. අහන එක්කලාට කොහොම අහස කඩාගෙන වැටෙනවා දුවන ඔක්කොම ඒ පැත්තට දිව්වා. අන්න ඒ වගේ කතාවක් තමයි මේ මිත්‍යා දෘෂ්ටික බුද්ධයන් මොකක් හරි කියන්නේ හිතලා මේ සුදු බෝධියට එකක් කිව්වා. ඒගොල්ලෝ කියනවා හේතුව. ලංකාවේ ගොඩාක් තියෙන බුදුහාමගේ ධාතු. පින්නතේ ලංකාවේ ප්‍රාණ ධාතු තියෙන්නේ ඉන්දියාවේ ආක්‍රමණ ගොඩක් සිද්ධ වුණා. ආක්‍රමණ සිද්ධ වෙන්නේ සිංහල රජවරු ලංකාවට ඒවා එව්ව ආරක්ෂාවට. වෙන හේතුවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අනාගත ඥාණයෙන් දැක්කා ලංකාවේ තමයි බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. අද ලෝකෙම පින්නතුනේ ත්‍රිපිටක ධර්මයේ ආරක්ෂා කිරීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය තියෙන්නේ ලංකාවේ.